හරි මේක channel එකේ පළවෙනි වීඩියෝ එක. මේක OS වල ක්‍රියායන සංක්‍රාන්ති සටහනින් පටන් ගන්න හේතුවයි. ඒ කියන්නේ මැදකින් පටන් ගන්න හේතුවයි මම මේක ටාගට් කරන්නේ මේ අවුරුද්ද. ඒ කියන්නේ 2026 අවුරුද්දේ A level ලියන කට්ටිය. පටන් ගැනීමක් විදිහට මේ මාතෘකාවෙන් පටන් ගත්තා. තව ඩිස්කස් කරන්න ඕන ස්පෙෂල් මොනවා ටොපික් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරලා ඒක දාන්න. ඊට පස්සේ මගේ ප්ලෑන් එකක් තියෙනවා වෙන වෙනම ප්ලේලිස්ට් හදලා පාඩමෙන් පාඩමට ඉස්සරහට පෝස්ට් කරන්න. දැනට අපි මේ විදිහට කරගෙන යමු. ඔක තමයි ප්ලෑන් එක. හරි. මෙතන මම ඇඳලා තියෙනවා. මේක දැකපු ගමන් ගොඩක් අය ඔලුවට එනවා. ඉතින් මොකද්ද මේ කියන එක? OS වල මෙවුම් පද්ධති පාඩමේ කතා කරනවා ක්‍රියායනයකට පත් වෙන්න පුළුවන් එක එක අවස්ථාවන්. නැත්නම් ස්ටේටස්. ඒවා හතක් තියෙනවා මම මේ ඩයග්‍රෑම් එකේ දාලා තියෙන ඒවා. සිංහලෙන් ලියලා තියෙනවා යන්න පුළුවන් එක එක ස්ටේටස්. නැත්නම් තත්ත්වයන්. ඉංග්‍රීසියෙන් ලිව්වා එක ස්ටේටස් එකකින් තව ස්ටේටස් එකකට යන්න පුළුවන් හේතුව. නැත්නම් රීසන් එක කියන්න පුළුවන්. මේවා මේ විදිහටම ඔයාලා ඉගෙනගෙන නැතුව ඇති වචන වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ රීසන් මම ඉංග්‍රීසියෙන් දැම්මේ සිංහල වචන පොඩ්ඩක් දිග වැඩි නිසා. හරි. අපි මේකේ ෆ්ලෝ එක ඩිස්කස් කරගෙන යන කොහොමද මොකක්ද මෙතන වෙන්නේ මොකක්ද කතාව කියන එක. මෙතන මම ඇඳලා තියෙනවා තත්ත්වයන් නැත්නම් අවස්ථාවන් හතක්. කියන්නේ ක්‍රියායනයකට පත් වෙන්න පුළුවන් අවස්ථාවන් හතක්. ඒ කියන්නේ එකම ක්‍රියායන මේ හතටම යන්න ඕනේ කියලා නියමයක් නැහැ. කීපයකට විතරක් ගිහිල්ලා අවසන් වෙන්නත් පුළුවන්. නැත්නම් මේ සියලුම අවස්ථාවන් වලට යන්නත් ඉඩකඩ තියෙනවා. මුලින්ම මේ අවස්ථාවන් හත මම බෙදලා තියෙනවා ස්තර තුනකට. උඩම තියෙන නව සහ අවසන් කළ ස්තර අවස්ථාවන් දෙක මම දාලා තියෙනවා යූසර් කියන ලෙවල් එකට. ඒ කියන්නේ යූසර් කෙනෙක්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් යූසර් කෙනෙක්ගේ කෝණයෙන් එයාට කරන්න පුළුවන් සහ දකින්න පුළුවන් දේවල් කියන එක තමයි මම ඉතින් අදහස් කරේ. දැන් සරලව ගමු යූසර් කෙනෙක්ට පුළුවන් ක්‍රියායනයක් පටන් ගන්න එයාට පුළුවන් software එක close කරලා ක්‍රියායනයක් ඉවර කරලා දාන්න. එතනින් එයා කිසිම දෙයක් යූසර්ගේ අතේ නෙමෙයි තියෙන්නේ යූසර්ගේ පාලනේ නෙමෙයි තියෙන්නේ. යටම දෙක ප්‍රතිහරණය කළා සූදානම් අනිත් එක ප්‍රතිහරණය කළා රැඳී සිටින මම දැම්මා අතත්ත්‍ය මතකය කියන ලෙවල් එකට. ඒ කියන්නේ අතත්ත්‍ය මතකය දැන් අපි දන්නවා ප්‍රධාන මතකය. එහෙම නැත්නම් අපි ආදරේට RAM එක කියලා කියන්නේ. මේ RAM එකේ කාර්යක්ෂමව පාවිච්චි කරන අපි secondary storage එකෙන් කොටසක් වෙන් කරගන්නවා. අපි ඒකට සරලව අතත්ත්‍ය මතකය කියලා කියනවා. තව ලොකු කතාවක් තියෙනවා. අපි සරලව කිව්වොත් ඕකයි වෙන්නේ. ඊට පස්සේ මේ මැද ස්තරය මම හඳුන්වන්න කර්නල් එක. නැත්නම් OS එකේ කර්නල් එක හරහා ගොඩක්ම පාවිච්චි වෙන නැත්නම් කන්ට්‍රෝල් වෙන දෙයක් විදිහට. ඊළඟට මේ සූදානම් අවස්ථාව මම ෆ්ලෝ එකට කලින් පොඩි නිකන් අවස්ථාව ගැන හැඳින්වීමක් කරන්න ස්පෙෂල් දේවල්. සූදානම් කියන අවස්ථාව කවුරු හරි කිව්ව ගමන් අපි ඔළුවට එන්න ඕනේ මේක පොලිමක්. Q එකක්. රෙඩි Q එක. මෙතන ඉන්නවා ක්‍රියායන කිහිපයක්. එයාලා ධාවන තත්වයට පත් වෙන්න බලාගෙන ඉන්නේ. මෙතන මම ධාවන තත්වය කියලා අදහස් කරන්නේ CPU එක. ඒ කියන්නේ අපේ processing unit එක. මෙතනදී මම කියන්න ඕනේ අපි A level syllabus එකේ නම් කතා කරන්නේ ගොඩක් මුදුරට මේ OS පාඩමට අදාළව single core processors නැත්නම් තනි හරයක් සහිත සකසන ගැන. ඒ කියන සරලව ගත්තොත් එක වෙලාවකදී එක වැඩයි එයාට කරන්න පුළුවන්. හරි. දැන් බෑග්ග්‍රවුන්ඩ් එක නිකන් කිව්වොත් කම්පියුටර් එකේ තියෙන resources නැත්නම් සම්පත්. ගොඩක් දුරට ඔය දුඩාංග තමයි සම්පත් විදිහට පාවිච්චි වෙන්නේ. ප්‍රධානම resources ඇවිල්ලා අපේ CPU එකයි input output devices ටික සහ memory. මෙතන memory කියලා මම කියන්නේ RAM එකට. මම memory වෙනුවට RAM පාවිච්චි නොකරන්නේ ඇත්තටම RAM එක කියන්නේ ಜಾති දෙකක් තියෙන දෙයක්. ඔයාලා දන්නේ නැති DRAM සහ SRAM. ඉතින් DRAM කියන එක කෙනා තමයි main memory විදිහට පාවිච්චි වෙන්නේ. ඒ නිසා මම RAM නැතුව memory main memory කියන එකම කියන්නම්. එතකොට අපි කඩේට ගිහලා RAM එකක් ඉල්ලන්නේ. එතකොට DRAM ගැන තමයි කියන්නේ. හරි. දැන් මෙන්න මේ කියන resources කාර්යක්ෂම විදිහට මේ පොලිමේ ඉන්න processors නැත්නම් ක්‍රියායන පාවිච්චි කරන්න ඕනේ. එතකොට මෙයාලට ඕන විදිහට මේවා පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒක කාර්යක්ෂමව බෙදලා දෙන්න තමයි මෙහෙයුම් පද්ධතියක් නැත්නම් ඔපරේටින් සිස්ටම් එකක් තියෙන්නේ. එතකොට මතක තියාගන්න මේ මෙතන ඉන්න processors නැත්නම් මේ පොලිමේ ඉන්න ක්‍රියායන මෙන්න මේ resources ටික තරඟකාරී විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ කොයි වෙලාවකවත් මේ resources නිකන් ඉන්නේ නැහැ. කවුරු හරි අතින් භාවිතයට ලක් වෙනවා. ඔක තමයි සිද්ධිය. හරි. අපි flow එකට යමු. මම නව අවස්ථාවේ ඉඳන් happy path එක. එහෙම නැත්නම් එන්න පුළුවන් සරලම සතුටුදායක path එක මුලින් කියලා දෙන්නම්. එතකොට වෙන්න පුළුවන් එක ස්ටේට් එකකින් තව ස්ටේට් එකකට යන්න පුළුවන් රීසන් එක හේතුව ඔය ටික අපි කතා කරමු. ඊට පස්සේ යන්න පුළුවන් අනිත් පාත් ටික ගැන බලමු. හැමතිස්සෙම වගේ පටන් ගන්න නව අවස්ථාවේ. එතකොට මෙතනින් මේ කියන්නේ ක්‍රියායනයක් නිර්මාණය වෙන එක ගැන. ක්‍රියායනයක් හදන්න පුළුවන් යූසර් software එකක් ඕපන් කරලා යූසර් පුළුවන් ක්‍රියායනයක් හදන්න. එහෙම නැත්නම් එක ක්‍රියායනයකට පුළුවන් තවත් ක්‍රියායනයක් හදන්න. එතකොට parent process එකයි child process එකයි තියෙන්නේ. කොහොම හරි ක්‍රියායන හැදෙන කොටස තමයි මෙතනින් අපි කතා කරන්නේ. නව නැත්නම් නිර්මිත කියනවා. ඉංග්‍රීසි වලින් නම් new process. අලුත් process එකක් හැදුනට පස්සේ හැමතිස්සෙම එයාව කෙලින්ම CPU එකට දෙන්න බෑ. දැන් මම කිය CPU කියන්නේ resource එකක්. ඒක තත්ත්වය බලලා කාටද මේක දෙන්නේ කියලා කල්පනා කරලා OS එකෙන් තමයි අදාළ කෙනාට CPU එක දෙන්නේ. ඒ නිසා ක්‍රියායනයක් හැදිච්ච ගමන් මුලින් මෙන්න මේ පොලිමට එන්නේ. මම දැන් සූදානම් කියන්නේ හැමතිස්සෙම පොලිමක්. ready queue එක. සූදානම් මේ පොලිමට තමයි එන්නේ. දැන් මේ පොලිමට ආවට පස්සේ හිතන්න මේක නිකන් දන්සල් පොලිමක් නැත්නම් බාර් පොලිමක් වගේ. දන්සල් හෝ බාර් පොලිමක් නම් පළමු පැමිණීම පළමු සේවය. මුලින් එන කෙනා තමයි මුලින් සර්ව් වෙන්නේ.
මේ පෝලිම එහෙම්මම කියන්න බෑ. සමහර විට අන්තිමට එන කෙනා මුලින් සර්ව් වෙන්නත් පුළුවන්. එතකොට මේ සූදානම් අවස්ථාවේ තියෙන පෝලිම හැමතිස්සෙම සහතික කරන්න බෑ මුලින් එන කෙනා මුලින්ම සර්ව් කරනවා කියලා. ඒක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ පෝලිමේ ඉන්න අයගෙන් කාටද CPU එක දෙන්නේ? එහෙම නැත්නම් මේ ඉන්න අයගෙන් කාවද ධාවන තත්ත්වයට පත් කරන්නේ කියන එක තීරණය කරන්නේ මෙහෙම පද්ධතිය තමයි. හරි. මේ ලෙවල් එකෙන් යට තියෙන කිසිම දෙයක් යූසර් යා තියෙන්නේ. OS එක තමයි ඒක තීරණය කරන්නේ. එතකොට මේ ඉන්න අයගෙන් කාටද CPU දෙන්නේ කියලා තීරණය කරන එකට scheduling algorithms කියලා කියනවා. ඒකට මම එක උදාහරණයක් තමයි කිව්වේ first come first serve. තව round robin shortest job next ඔය වගේ කිහිපයක් තියෙනවා. හරි අපි කතා කරන්නේ මේ diagram එක ගැන නිසා අපි ඒව පසුවට දාමු. ඊළඟට අපි හිතමු දැන් නව අවස්ථාවේ ඉඳන් සූදානම් පොලිමර ක්‍රියායනයක් ආවා. අපි හිතමු අපි WhatsApp එක ඕපන් කරනවා. එතකොට WhatsApp එකට දාලා ක්‍රියායන ටික නිර්මාණය කළා මේ පොලිමරට ඇඩ් වෙනවා. අපි හිතමු මේ පොලිමේ ඉන්න අයගෙන් WhatsApp එකේ නැත්නම් අලුතින් ආපු ක්‍රියායනය තෝරගත්තා දාවන අවස්ථාවට දාන්න. ඒ කියන්නේ ඒ ක්‍රියායනයේ තියෙන දේවල් එක්සිකියුට් කරන්න යාට CPU එක දෙනවා. එයාට දිගටම දීලා තියෙනව නෙමෙයි. මොකද පොලිමේ තව කට්ටිය ඉන්නවනේ බලාගෙන. හරි CPU එක මෙයාට දෙනවා. ඕක තමයි මේ dispatch කියලා දාන්නේ. නැත්නම් සූදානම් අවස්ථාවේ ඉඳන් දාවන අවස්ථාවට පත් වෙන එක තමයි මේ dispatch. සිංහලෙන් මේකට යැවීම කියලා කියනවා. නව අවස්ථාවේ ඉඳන් සූදානම් තත්ත්වයට පත් වෙන එකට admit. අපි admit කරනවා කියන්නේ hospital admit කරනවා වගේ. ඒකට ඇතුල් කරනවා. පොලිමට ඇතුල් කරන එක admit. සූදානම් ඉඳන් දාවන අවස්ථාවට යන එක. එහෙම නැත්නම් මේ ඉන්න ක්‍රියායනයකට පොලිමේ ඉන්න අයගෙන් එක්කෙනෙක්ට CPU එක දෙන එක තමයි මේ dispatching කියලා කියන්නේ. අපි හිතමු WhatsApp එකේ අපි ඕපන් කරපු ක්‍රියායනය දාවන අවස්ථාවට පත් වුණා. එතකොට දැන් එයා ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. මගේ දාවන කියන්නේ CPU. මගේ හැපි පාත් එක සිද්ධ වෙන්න පුළුවන් සරලම දේ තමයි නව ඉඳන් සූදානම් පොලිමට ආවා. ඒ පොලිමෙන් තේරිලා දාවන අවස්ථාවට එනවා. එතනින් එයාගේ වැඩ ඉවර වෙලා අවසන් කළ අවස්ථාවට යන්න පුළුවන්. ඒක තමයි හැපි පාත් එක. යන්න තියෙන සරලම පාත් එක. දැන් සමහර වෙලාවල් තියෙන්න පුළුවන් දාවන අවස්ථාවටපත් වෙනවා. එයාට අපි හිතමු මොනම උදාහරණයක් ගන්න. එයාගේ වැඩ ඉවර කරන්න තප්පර 5ක් දෙනවා. මෙච්චර ලොකු ටයිම් එකක් හම්බ වෙන්නේ නැහැ. උදාහරණයක් තමයි මම ගත්තේ. ක්‍රියායනය අපි හිතමු WhatsApp PW කියලා මම දාන්නේ process WhatsApp process එක. මෙයාගේ වැඩ ඉවර කරගෙන තප්පර 5ක් හම්බුණා. අපි නිකමට හිතමු මේ තප්පර 5 ඉවරයි. 1 2 3 4 5 ඊයගේ තප්පර 5 ඉවරයි. එතකොට CPU එකට කවුරු හරි කියන්න ඕනේ රයිට්. මෙයාගේ තප්පර 5 ඉවරයි. මෙයාව මෙතනින් අයින් කරන්න අලුත් කෙනෙක් මෙතෙන්ට එන්න නියමිතයි කියන එක. CPU කියන්නේ මොලේ වගේ හිටියට එයාව මැනේජ් කරන්න OS එක ඕනේ. සරලව ගත්තොත් CPU කියන්නේ එම්ප්ලොයි කෙනෙක්. එයා කරන්නේ කාගේ ඉන්ස්ට්‍රක්ෂන් ටික එක්සිකියුට් කරලා දෙන එක විතරයි. ඒකට CPU එක පටන් ගන්න මොන වෙලාවකද? ඉවර කරන්න මොන වෙලාවකටද? ඔය සියල්ලම කළමනාකරණය කරන්නේ මෙහෙයුම් පද්ධතිය විසින්. එතකොට CPU එකට යවපු මේ PW නැත්නම් WhatsApp process එකේ තප්පර 5 ඉවරයි කියලා යාට දැනුම් දෙන්න ඉන්ටරප්ෂන් නැත්නම් අතුරු බිඳුම කියලා තව සිග්නල් එකක් යනවා මෙයාට. අපි නිකමට හිතමු තප්පර 5 ඉවර වෙලා CPU එකට ඉන්ටරප්ෂන් එකක් යනවා. ඕක ඇත්ති දැන් නවත්තන්න කියලා සිග්නල් එකක් එයාට යනවා. ඒකට වෙනම රෙජිස්ට්‍රි එකක් එහෙම පාවිච්චි වෙනවා. අපි දැනට ඒ ගැන ඩිස්කස් නොකරමු. සරලව හිතමුකෝ. මෙයාගේ තප්පර 5 ඉවරයි. දැන් ඕක නවත්තන්න කියන සිග්නල් එක මෙයාට ගියා. අන්න එතකොට දැන් CPU එක මෙයාව නවත්තන්න හේතුව ඒක ඉවර වෙලා නෙවෙයි. එයාට වෙන් කරපු ටයිම් එක ඉවර වෙලා. අන්න එතකොට ඒ ක්‍රියාවලිය PW ආයි දානවා සූදානම් පොලිමට. ඒකට හේතුව හොඳට ඔලුවට දාගන්න PW එක වැඩ ඉවර වෙලා නෙවෙයි. එයාට දීපු ටයිම් එක ඉවරයි. ඒකට මෙතෙන්ට ගිහිල්ලා ආයිත් එයාට වෙලාව තියෙන වෙලාවක ආයිත් මෙතෙන්ට ගිහිල්ලා ඉතුරු වැඩ ටික කරගෙන යන්න ඕනේ. ඔන්න ඔය වගේ එක එක බාධා කිරීම වෙනවා. දාවන අවස්ථාවේ ක්‍රියාවලියකට එයාගේ වැඩ ඉවර වෙලා නෙවෙයි එක එක බාධා කිරීම වෙනවා. ඕකට තමයි අපි මේ අතුරු බිඳුව නැත්නම් ඉන්ටරප්ෂන් කියලා කියන්නේ. ඔය වගේ බාධා කිරීමකදී හැමතිස්සෙම සූදානම් පොලිමට තමයි ආයි දාන්නේ. අර කිව් එකේ අගට හරි මැදට හරි දානවා. මොකද ඒක තීරණය කරන්නේ OS එකෙන්. එතකොට PW ගේ වැඩ ඉවර වෙලා නැහැ. මැද හරියකට මෙතෙන්ට ආවා. ආයිත් එයාට ටයිම් එකක් හම්බුනහම තමයි මේ දාවන අවස්ථාවට යන්නේ. හරි. එතකොට dispatch සහ interrupt ඔය කියන දේවල් ටික තියෙනවා. ඔය මම කිව්ව උදාහරණේ තප්පර 5 ඉවර වෙච්ච එක. ඔකට අපි කියනවා time out කියලා. නැත්තම් කාලය ගත වීම කියලා අපිට කියන්න පුළුවන් time out. time out කියන්නේ ඒක interruption type එකක් විතරයි. සමහර වෙලාවට මම තව උදාහරණයක් කියන්නම් interruption එකකට. මේ පොලිමේ ඉන්න අයට දෙන ප්‍රමුඛතාවක්. يعني දැන් දන්සල් පොලිමේ ඉන්නකොට පොර ලොක් එක් එනවා. පොරට පොලිං වැඩක් නැහැ. පොර මුලටම ගිහලා බග් දාගෙන කනවා. ප්‍රමුඛතාව. ප්‍රමුඛතාව මෙතෙන්ට අදාළ වෙන්නේ මෙයාලට දෙනවා නම්බර් එකක්. අපි හිතමු මෙතන ධාවනය වෙමින් ඉන්න කෙනාට වඩා ප්‍රමුඛතාව සහිත කෙනෙක් මේ පොලිමට එනවා. අපි හිතමු PW ම තියෙනවා. එයාට තත්පර පහක් තව ඉතුරුයි. එතකොට මේ පොලිමට අලුත් කෙනෙක් එනවා. එයාගේ ප්‍රමුඛතාව වැඩි. දැන් මොකද කරන්නේ? ධාවන අවස්ථාවේ ඉන්න කෙනාගේ වැඩේ ඉවරත් නැහැ. එයාගේ තව ටයිම් එකක් ඉතුරුයි. හැබැයි කරන්න දෙයක් නැහැ. ලොක් එක මෙතෙන්ට ආවා. දැන් එතකොට ආයෙත් ඉන්ටරප්ෂන් එකක්. වැඩේ ඉවර වෙලත් නෙමෙයි, ටයිම් එක ඉවර වෙලත් නෙමෙයි. තව ටයිම් එකක් තියෙනවා. ලොක් එක ආව නිසා මෙතෙන්ට. හයි ප්‍රොබැබිලිටි ප්‍රොසෙස් එකක් ආව නිසා.
එතකොට දාවන අවස්ථාවේ ඉන්න කෙනාට ආයෙත් සිද්ධ වෙනවා සූදානම් පොලිමට එන්න. එතකොට මම මේ කිව්වේ තවත් ඉන්ටරප්ෂන් ටයිප් එකක්. එතකොට software interruption දෙන්න පුළුවන්, hardware interruption දෙන්න පුළුවන්. මොන જાතිය බාධා කිරීමක් වුණත්, අතුරු බිඳුමක් වුණත්, ඉන්ටරප්ෂන් එකක් වුණත් දාවන අවස්ථාවේ නම් සූදානම් තත්ත්වයට තමයි එන්නේ. මෙතෙන්ට යන්නේ නැහැ. අවහිර කළ හෝ රැඳී සිටින අවස්ථාවට යන්නේ නැහැ. හරි. දැන් බලමු waiting. නැත්නම් මේ අවහිර කළ හෝ රැඳී සිටින. මේකත් වෙල ස්පෙෂල් කේස් එකක්. ඒ කියන්නේ හැමතිස්සෙම දාවන තත්ත්වයේ ඉන්න කෙනෙක් අවහිර කළ හෝ රැඳී සිටින තත්ත්වයට යන්නේ තව මොකක් හරි ඩිවයිස් එකක් ඕන වුණාම. නැත්නම් තවත් මොකක් හරි යාට ඩිපෙන්ඩන්සි එකක් ආවම. සරලව හිතන්න මෙහෙම වෙබ්සයිට් එකක් ඕපන් කරගෙන ඉන්නවා. වෙබ්සයිට් එකට ඔන්න දැන් අපි හිතන්න දරස් වගේ සයිට් එකක්. එතකොට දැන් අපි කීබෝඩ් කියලා ඔන්න උඩ සර්ච් කරනවා. කීබෝඩ්. දැන් මේකට ඕන කරන කීබෝඩ් ටික අපිට බෑක් එන්ඩ් එක නැත්නම් සර්වර් එකෙන් හම්බ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කීබෝඩ් කියලා සර්ච් කරපු එක සර්වර් එකට යන්න ඕනේ. ඒකේ දේවල් ටික සිද්ධ වෙලා සර්වර් එකේ ඉඳන් අපේ වෙබ් බ්‍රවුසර් එකට ආයිත් රෙස්පොන්ස් එක හම්බ වෙන්න ඕනේ. එතකොට අපි මේ කීබෝඩ් කියලා සර්ච් කරන වෙබ් බ්‍රවුසර් එකේනේ. වෙබ් බ්‍රවුසර් එක පොඩ්ඩක් හෝල්ඩ් කරලා තියන්න ඕනේ මේ රෙස්පොන්ස් එක හම්බ වෙනකන්. උදාහරණයක් ගමු. අපි මොනවා හරි සේව් කරනවා. ඉතින් නෝට්පෑඩ් එකක් හරි වර්ඩ් ඩොකියුමන්ට් එකක් හරි ටයිප් කර කර ඉඳලා ඔන්න දැන් සේව් කරනවා. එතකොට අපිට ලොකේෂන් එක තෝරන්න, එතකොට ෆයිල් නේම් එකක් දාන්න, ඔය වගේ පොඩි පොප් ඕවර් එකක් එක වෙනවා. දැන් එතකොට ඔය පොප් ඕවර් එක ඇතුලේ අපි දේවල් ටික ටයිප් කරලා ලොකේෂන් එක සිලෙක්ට් කරලා ඉවර වෙනකන් අර වර්ඩ් ඩොකියුමන්ට් එක ආයි ටයිප් කරන්න බෑ. ඇයි? අපි ඉන්පුට් අවුට්පුට් ඔපරේෂන්ස් ටික පටන් අරගෙන තියෙන්නේ. ඒක ඉවර වෙනකන් එයාව අවහිර කරලා තියෙන්නේ. ඔය සිද්ධියට පොඩි එක්සැම්පල් එකක් මම වීඩියෝ එකකින් දාන්නම්. මම මේ පෙන්වන්න යන දාවන අවස්ථාවේ තියෙන ක්‍රියායනයක් අවහිර කළ හෝ රැඳී සිටින තත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියන එකට සරල උදාහරණයක්. හරි මම දැන් නෝට්පෑඩ් software එක ඕපන් කරගෙන ඉන්නේ. මම ඒක කීපයක් ටයිප් කරලා දිනවා. දැන් මම මේවා සේව් කරන්න යනකොට මට ෆයිල් නේම් එකක් දාලා ලොකේෂන් එකක් තෝරන්න එනවා. ඒ කියන්නේ මේකට ආදාන ප්‍රතිදාන ක්‍රියාවලිය ටික ඉන්පුට් අවුට්පුට් ඔපරේෂන්ස් ටිකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේවා නිකම්ම දාවනය කරන්න බෑ. අපි ඉන්පුට් අවුට්පුට් ඔපරේෂන්ස් ටික කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ කම්ප්ලීට් කරනකම් ඊට අවසන් වෙනකම් මෙයාව අවහිර කළ අවස්ථාවට පත් කරලා තියෙන්නේ. ඒක නිකන් අපිට ඩෙමෝ එකක් වගේ බලන්න පුළුවන්. දැන් මම මේ පොප් ඕවර් එක ඇතුලේ ඉන්නේ. ඒ කියන්නේ ඉන්පුට් අවුට්පුට් ඔපරේෂන්ස් ටික කම්ප්ලීට් කරලා නැහැ. ඒක කම්ප්ලීට් කරලා නැතුව තියෙද්දි එහෙම නැත්නම් මෙයා අවහිර කළ අවස්ථාවේ ඉන්නේද්දි මම මේන් වින්ඩෝ එක ફોකස් කරලා ටයිප් කරන්න හදනවා. හැබැයි මට ඒ වැඩේ කරන්න දෙන්නේ නැහැ. මම පුෂ් කරනවා මේ කම්ප්ලීට් කරලා ඉවර කරන්න කියලා. ඉන්පුට් අවුට්පුට් ඔපරේෂන්ස් ටික ඉවර කරන්න කියලා මම පුෂ් කරනවා. දැන් මම එතනින් අයින් වුණොත්. ඒ කියන්නේ සේව් හරි කැන්සල් හරි කළොත් නැත්නම් මෙතනින් ක්ලෝස් කරොත් ඒ කියන්නේ ඉන්පුට් අවුට්පුට් ඔපරේෂන්ස් වලින් අයින් වෙනවා. ඒක කම්ප්ලීට් කරලා ආයි පාරක් සූදානම් අවස්ථාව හරහා දාවන අවස්ථාවට පත් කරනවා. ඒකේ ඩෙමෝ එක බලන්න පුළුවන්. දැන් මම මේවා කැන්සල් කරනවා. දැන් එතකොට මට පුළුවන් මේක කන්ටිනියු කරන්න. එතකොට ආයි පාරක් අපි සේව් කරන්න ගියොත් එහෙම ආයිත් මෙයාගේ ආදාන ප්‍රතිදාන ක්‍රියාවලිය ටිකක් වෙනුවෙන් මෙයා බලන් ඉන්නවා. ඒ කියන්නේ ඉන්පුට් අවුට්පුට් වේටිං. ඒ කියන්නේ මෙයාව අවහිර කළ අවස්ථාවට පත් කරනවා. ආයිත් මේක සේව් හරි කැන්සල් හරි කරොත් තමයි ඒ ටික කම්ප්ලීට් වෙලා ආයි සූදානම් අවස්ථාව හරහා දාවන කළ අවස්ථාවට එන්නේ. කොහොම හරි දාවන අවස්ථාවේ ඉන්න කෙනෙක්ට දැන් දාවනය වෙමින් පවතින කෙනෙක්ට තවත් මොකක් හරි ඩිවයිස් එකක මොන හරි දෙයක් ඉන්පුට් කරන්න හරි කොහේ හරි ස්ටෝර් වෙන්න හරි නැත්නම් API කෝල් එකක් නැත්නම් බෑක් එන්ඩ් එකට වෙනත් කම්පියුටර් එකකට කනෙක්ට් වෙලා data ගන්න ඕන නම් ඒ වගේ අමතර වැඩක් සිද්ධ වෙනවා නම් එයාව අවහිර කළ අවස්ථාවට තමයි දාන්නේ. දැන් ඒක වෙනස බලන්න. දාවන අවස්ථාවට ආපු කෙනෙක්ට එළියට යන්න පාරවල් තුනක් තියෙනවා. ඒකෙන් දෙන්නෙක් තමයි මේ දාවන ඉඳන් සූදානම් සහ දාවන ඉඳන් අවහිර කළ. දාවන ඉඳන් සූදානම් වලට යන්නේ කර කර ඉන්න වැඩේට බාධාවක් ආවොත්. කොහොමද ලොක් එක ඇවිල්ලා වෙන්න පුළුවන්. කොහොමද මෙතන ඉන්න කෙනාට වෙන් කරපු ටයිම් එක ඉවර වෙලා වෙන්න පුළුවන්. බාධාවක් ආවොත් තමයි සූදානම් තත්ත්වයට යන්නේ. හැබැයි අර පැත්තට යන්නේ බාධාවක් ආවොත් නෙමෙයි. මෙයාගේ වැඩේ කරගන්න තව මොකක් හරි ඩිවයිස් එකක් වගේ දෙයක් ඕනේ නම්. ඒක මොනවයි print කරන්න තියෙනවා. ඒකට මෙතන ධාවනය වෙමින් පවතින එකේ printing සම්බන්ධ දෙයක් තියෙනවා. දැන් print කරන්න processor එකට බෑනේ. එතකොට printer කියන output device එක ඕනේ. එතකොට printed ඉවර වෙනකන්, job එක ඉවර වෙනකන් එයාව අවහිර කරලා තියෙනවා. අවහිර වෙච්ච කෙනෙක්ට කෙලින්ම ධාවනයට එන්න බෑ. ධාවන අවස්ථාවට එන්න තියෙන එකම එක පාත් එකයි. සූදානම් වල ඉඳන්. අවහිර වෙච්ච කෙනෙක්ට සූදානම් හරහා ධාවන අවස්ථාවට dispatch වෙන්න පුළුවන්. ප්‍රධානම දේවල් තුන තමයි මේ. ඊළඟට ප්‍රතිහරණය පැත්තට ගියොත් දැන් අපි දන්නවා ප්‍රතිහරණය කියන වචනේ තේරුම. නැත්තම් මේකට අපි කියන ස්වැපින්. ස්වැප් කියමුකෝ. ස්වැප්. SWAP. ස්වැප් කියන්නේ මේ අපේ ප්‍රධාන මතකය. නැත්තම් මේ RAM එක. RAM එකේ තියෙන දේවල් අපේ අතත්ත්ව මතකයට හුවමාරු වෙන එක. දැන් අපි හිතමු RAM එකේ ඉඩ මදි වීගෙන ඉන්නේ. එතකොට අපිට පුළුවන් RAM එකේ නිතර පාවිච්චි නොවන දේවල් ටික අතත්ත්ව මතකයට ප්‍රතිහරණය නැත්තම් ස්වැප් කරලා තියන්න. ඒ වගේ අපි හිතමු සූදානම් අවස්ථාවේ සූදානම් පොලිමක් තියෙනවා. මේකේ තියෙනවා low priority ටිකක්. අර මම කිව්වේ ප්‍රමුඛතාව අඩු කට්ටියක් මෙතන ඉන්නවා. අපි එහෙම හිතමුකෝ.
එයාලා නිතර ළඟදී ධාවනය වෙන්නේ නැති පාටයි. එතකොට එයාලා රැම් එකේ ඉඳලා තේරුමක් නැහැ. ප්‍රධාන මතකේ ඉඳලා තේරුමක් නැහැ. අපරාධෙ නිඩ දිරනවනේ. දැන් මොකද කරන්නේ? එයාලව ලෝ ප්‍රයොරිටි සෙට් එක අපිට පුළුවන් ප්‍රතිහරණය කරන්න. කියන අතත්ත්ව මතකයට දාන්න. අතත්ත්ව මතකයට එනවා කියන්නේ ප්‍රධාන මතකේ නැත්නම් අපේ මේන් මෙමරි. එහෙම නැත්නම් RAM එකේ ඉඩ තව පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඔය වගේමයි මේකත්. අවහිර කරලා ඉන්න කෙනෙක් දැම්ම සූදානම් වෙන්නේ නැති පාටයි. පොඩි වෙලාවක් යනවා වගේ. එහෙනම් RAM එකේ කියලා තේරුමකුත් නැහැ. තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ඉඩ තමයි මේ RAM එකේ මෙයා කන්නේ. අපි එහෙම හිතමුකෝ. එතකොට එයාව දානවා අතත්ත්ව මතකයට. අතත්ත්ව මතකයේ දිගටම ඉන්නේ මේ කවුරුත්. මෙයාලා කවදා හරි ආයි ප්‍රධාන මතකයේ මේ අවස්ථාව දෙකටපත් වෙන්න ඕනේ. සමහර ක්‍රියායන තියෙනවා ප්‍රමුඛතාව කවදාවත් වැඩි වෙන්නේ නැහැ. අතත්ත්ව මතකයේ තමයි හැමදාම. ඒ වගේ ඩිසයින් පොඩ්ඩක් අවුල්. එහෙම නැත්තේ නෑ තියෙනවා. ඒජ් වෙන දේවල් තියෙනවා. හරි. අපි ඒජ් කේසස් ඒ වගේ කේසස් අමතක කරමුකෝ. සරලව හිතන්න ප්‍රතිහරණය වුණොත් ආයි ප්‍රධාන මතකයට යනවා. ඒකවල මම මේ මැද ඇඳලා ඉන්න තුන් දෙනා සූදානම් ධාවන අවහිර කළ හෝ රැඳී සිටින කට්ටිය මේවා නිකන් ප්‍රධාන මතකයේ අවස්ථාවන් වගේ. දැන් ඇත්තටම රන් එකේ මේ කොටස් බෙදලා නැහැ. සූදානම් කට්ටිය මෙතෙන්ට යන්න, අවහිර කළ කට්ටිය මෙතෙන්ට යන්න එහෙම දාලා නැහැ. මේ ක්‍රියායනවල නැත්තම් රැම් එකේ ඉන්න ප්‍රොසෙසර්ස් වල ලේබල් එකක්. හිතන්න මේකට අපි කියනවා PCB, process control block. ක්‍රියායන පාලන ඛණ්ඩය. හැම ක්‍රියායනයක් ගැන විස්තර තියෙන මේකේ. මේකේ තියෙනවා ක්‍රියායනයක තියෙන තත්ත්වය මොකක්ද? ඒක රෙඩි කිව්ද නැත්නම් සූදානම් තත්ත්වයද? ඒක බ්ලොක් කරලාද නැත්නම් වේටින්ග්ද? ඒ කියන විස්තරය ඔකේ තියෙනවා. හරි. අපි කතා කරන්නේ ඩයග්‍රෑම් එක ගැන හින්දා PCB ගැන පසුවට කතා කරමු. එතකොට මෙන්න මේක බලන්න වැදගත් දෙයක්. අවහිර කළ අවස්ථාවේ ඉඳන් සූදානම් කළ අවස්ථාවට එන්නේ අයියෝ වේටින් කම්ප්ලීෂන් නැත්නම් සිංහලෙන් කියන ආදාන ප්‍රතිදාන පොරොත්තුව සම්පූර්ණ වීම. මේ පොරොත්තුව කියන්නේ වේටින් කියන එක බලන් ඉන්නවා කියන එක. අර මං කිව්වේ අපි ડોකියුමන්ට් එක සේව් කරන වැඩේ ඉවර වෙනකන් ලොකේෂන් එක තෝරලා ෆයිල් නේම් එකක් දාලා ඔය කරන්දර ටික ඉවර වෙනකන් දාවන අවස්ථාවේ ඉන්න කෙනා අවහිර කළ අවස්ථාවට යන්නේ. කවදා හරි දැන් අපි ලොකේෂන් එක තෝරලා ෆයිල් නේම් එකක් දාලා ඔය වැඩේ ඉවර කරනවානේ. ඒ කියන්නේ අර වේටින් එක කම්ප්ලීටඩ් සම්පූර්ණ වුණා. තව බලන් ඉන්න ඕනේ නැහැ. මම මේක සේව් කරා. අන්න එතකොට ආයි සූදානම් අවස්ථාවට යනවා. ඔය වගේම වේටින් කම්ප්ලීෂන් එකක් තියෙනවා අතත්ත්ව මතකයේ ඇතුළත. ඒ අතත්ත්ව මතකයේදී ප්‍රතිහරණය කළා රැඳී සිටින අවස්ථාවේ ඉන්න කෙනෙක්ට කම්ප්ලීෂන් එක වුණොත් බලන් ඉන්න වැඩේ කම්ප්ලීට් වුණොත් ආයිත් අතත්ත්ව මතකයේ ඇතුළෙම තියෙන සූදානම් අවස්ථාවට යන්න පුළුවන්. ඒක තමයි මම මේ IO වේටින් කම්ප්ලීෂන් කියලා දෙන්නේ. අපි ගමු ප්‍රධාන මතකයේ සහ අතත්ත්ව මතකයේ අතර හුවමාරු වීම. RAM එකේ ඉඳන් ප්‍රධාන මතකයේ ඉඳන් අතත්ත්ව මතකයට එනවා නම් සස්පෙන්ඩ්. නැත්නම් අත්විටුවීම කියලා සිංහලෙන් කියනවා. මෙතනත් එහෙමයි. ප්‍රධාන මතකයේ සූදානම් ඉඳන් අතත්ත්ව මතකයේ සූදානම් වලට එනවා නම් සස්පෙන්ඩ් අත්හිටුවීම. අනිත් පැත්තට යනවා නම් ඇක්ටිවේට් නැත්නම් ක්‍රියාත්මක කිරීම. දැන් පොඩි වෙලාවකට නවත්තලා තිබිලා ආයෙත් අතෙන්ට ගන්නවා වගේ සිදුවීමක් තමයි මෙතන තියෙන්නේ. එතකොට සරලව ගත්තොත් නව ක්‍රියායනයක් සූදානම් තත්ත්වයේ පොලිමට එනවා. සූදානම් පොලිමට එනවා රෙඩි කිව් එකට එනවා. මේ කිව් එකෙන් පොලිමෙන් කාටද CPU දෙන්නේ කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ OS එක පාවිච්චි කරන ක්‍රමය අනුව. ඒක මුලින්ම ආපු කෙනාට මුලින් හම්බ වෙන්න පුළුවන්. ඉන්න පොඩිම කෙනාට මුලින්ම හම්බ වෙන්න පුළුවන්. ප්‍රයොරිටි වැඩිම කෙනාට මුලින් හම්බ වෙන්න පුළුවන්. නැත්නම් හැමෝටම එකම හැන්දෙන් බෙදන්න පුළුවන්. හරි. කොහොම හරි කෙනෙක්ව තෝරගෙන ධාවන තත්ත්වයට පත් කරන්න පුළුවන්. ධාවන තත්ත්වයට පත් වුණොත් එතනින් තවත් යන්න පුළුවන් අවස්ථාවන් තුනක් තියෙනවා. හැරි පාත් එක තමයි ධාවනය වුණා අදාළ ටයිම් එක ඇතුළත දී වැඩි ඉවර වුණා අවසන් කරා. වෙන්න පුළුවන් එක නරක දෙයක් තමයි ධාවනයට ආවා එයාගේ ටයිම් එක ඉවරයි. වැඩේ ඉවර නෑ හැබැයි වෙලාව ඉවරයි. එන්න එතකොට අතුරු බිඳුණා. හරි. ඔයා අයින් වෙන්න කියලා එයාට සිග්නල් එකක් එනවා. එයා සූදානම් බල. ධාවන අවස්ථාවේ ඉන්න කෙනෙක්ට වඩා වැඩි ප්‍රයොරිටි කෙනෙක් වැඩි ප්‍රමුඛතාවක් සහිත කෙනෙක් ආවොත් ඒත් එයාට කැපිලි. සූදානම් තත්ත්වයට තමයි යන්නේ. ඒකට මතක තියාගන්න ධාවන අවස්ථාවේ ඉන්න කෙනෙක්ට බාධා කිරීමක් ඉන්ටරප්ෂන් එකක් ආවොත් තමයි එයා සූදානම් වෙන්නේ. සූදානම් අවස්ථාවට යන්නේ. ධාවනය වෙමින් ඉන්න කෙනාගේ වැඩේ කරගන්න තවත් අමතර දෙයක් ඕන නම් අමතර කම්පියුටර් එකක් අමතර ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් එකක් ස්ටෝරේජ් ඩිවයිස් එකක් ඔය වගේ දෙයක් ඕන නම් අන්න එතකොට එයා යන්නේ අවහිර කළ අවස්ථාවට. අවහිර කළ අවස්ථාවේ නම් කෙලින්ම ධාවන අවස්ථාවටපත් වෙන්න බෑ. සූදානම් හරහා තමයි ධාවන කළ අවස්ථාවටපත් වෙන්න ඕනේ. ඒකට මේ සූදානම් සහ අවහිර කළ අවස්ථාවන් වගේම දෙකක් මේ අතත්ත්ව මතකයේ ඇතුළේ තියෙනවා. ඒකේ තියෙන්නේ ඉස්සරහින් ප්‍රතිහරණය කළා කියන නමත් එක්ක. එතකොට හැමෝම මේ ඩයග්‍රෑම් එක මේ විදිහට නෙමෙයි ඉගෙන ගන්නේ. හැබැයි කනෙක්ෂන්ස් එකයි. නම් වෙනස් වෙන්න පුළුවන්. මේක හරහාට තියෙන්න පුළුවන්, කෙලින් අතර තියෙන්න පුළුවන්, රුවිතර තියෙන්න පුළුවන්. හැඩේ මොකක් වුණත් කතාව මේකයි, ෆ්ලෝ එක මේකයි. ඒ වගේම මම කලින් කිව්වා වගේ එකම ක්‍රියාවනේ මේ අවස්ථා හතරටම පත් වෙන්න ඕනේ කියලා නියමයක් නැහැ. අවස්ථා කිහිපයකට විතරක් පත් වෙලා අවසන් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා.
හරි සරලව ගත්තොත් සමරි එක ෆ්ලෝ එක ඕම තමයි. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් දාන්න. තව මොනවා හරි ඩිස්කස් කරන්න ඕන ටොපික් තියෙනවා නම් කෙටි කාලයක් ඇතුළත ඩිස්කස් කරගන්න ඕන ටොපික් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි